ඉතින් ඔය සංයෝග ටික මොකද කරන්නේ එකට දාලා ඊට පස්සේ සාමාන්‍ය විදිහට හදන්නේ. ඉතින් ඇත්තට මේක මහා මාරු වැඩක් නෙවෙයි. සාමාන්‍ය ඔය යන්ත්‍ර සූත්‍ර වලින් මේක මේවා කරලා අන්තිමට මේක බියලනවා. බියල ඉවර පස්සේ මේක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පාවිච්චි කරන කලින් මේ ෆැක්ටරි වල කට්ටිය මොකද කරන්නේ මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න. කොහොමද කරන්නේ? මේ කට්ටිය කරන්නේ මදුරු පුරවු කාමරයක මේ කොයිල් එකක් පත්තුල ගොඩක් වෙලා තියන්නේ නැහැ. මේ කට්ටිය බලන කොච්චර වෙලාවක මේ මදුරුව වැටෙනවද කියලා. ඇත්තට මදුරුව වැටෙන්නේ මැරිලාද නැහැ. මුලින්ම කරන්නේ සිහිය නැති වෙන එක. දැන් තව ටිකක් කියලා පත්තුල කිව්වම මේ මදුරුව මැරෙන්නේ. ඉතින් ඇත්තට මදුරුව මරන්නේ පරීක්ෂා කරන්න දෙන්නේ. ඉතින් ඒ නිසා මේ කට්ටිය සිහිය නැති වෙනකන් පරීක්ෂා කරනවා. කොච්චර වෙලාවක් යනවද කියලා බලන්න. ඉතින් ඔන්න ඔය වෙලාව පාවිච්චි කරලා මේ මදුරු කොයිල් හොඳ තත්ත්වයේ තියෙනවද නැද්ද කියන එක මේ කට්ටිය සරලව තීරණය කරනවා. ඉතින් ඇත්තට මදුරු සිහිය නැති වෙනකන් ඇත්තට මදුරු මැරෙන්නේ. මදුරු මැරෙනවා. තව ටිකක් කියලා මේක පත්තු කරලා තිබ්බොත් ඉතින් තමයි වලලුවත් දැන් මදුරු කොයිල් එකක් ගහලා තිබ්බට පස්සේ මොකද වෙන්නේ? මදුරු මැරෙන්නේ නැහැ. ඒකපාර මදුරු සිහිය නැති වෙයි. අපි කවදාවත් දැන දොර ලොක්කම ගහලා මේ මදුරු කොයිල් එක පත්තු කරන්නේ නැහැ නේ. බැරි වෙලා යන්නේ එහෙම පත්තු කරලා නම් මදුරු මැරෙනවා. ඉතින් මොනවද තමයි